අයිබෝන් කියල පිළිගන්නවා ඊමනිවිත් මියල YouTube චැනල එකට ඉතින් අදාරගෙනාව ට්‍රේඩිං කරන්න ඔයාල වෙනුවෙන්ම වැදගත්තන වීඩියෝ එකක් ඉතින් මදමත්ගේ මතක් කන්නවා ඊමනිවිත් මියර YouTube චැනල එක සබස්ක්‍රයිබ් කරල නැතන් සබස්ක්‍රයිබ් කරලා ඊට පැති තින බෙල්ලයිකන්න එක නොටිපයි කල තියාගන්න මන්දාන හැම විඩියකම ඔයාගිළඟටම ඉන්න ගන්න පුළුවන් ඉතින් වැඩි කතාව වෙන අපි අං අද වීඩියෝ එකට හරි හැමෝද ට්‍රඩින් කන හැමෝද වගේ දන්න ඇති මං මේ පලක්ටෝම එක මොකක්ද කියලා මේක ඇවිල්ල බයිනරි ඔප්ෂන් කියන්නේ තා අවුරුදු තුනහත් දෙකට විතර ස්තර තිබ බයිනරි ඔප්ෂන් දැන්කම කියලා ඩෙරි ඔප්ෂන් වෙලා තිනවා ඩෙරු.com ඉතින් මං අද කියාදන ස්ට්‍රටජයක සාමාන්‍යෙන් ඩොල 10 කවන්් එක වුණත් කරන්න පුළුවන් ස්ට්‍රටජය එකක් ඩොල 10 කවන්් එක අප කරගෙන යන්න පුළුවන් හොඳම හොඳ ස්ට්‍රටජය ට්‍රේඩිං කරන හැමෝටම ආරාධනා කරනවා මේ ස්ට්‍රටජික් ට්‍රයි කළ බලන්න ඒවගේම එක හොඳ නරකට කමෙන්ට් කරලා කියන්න ඉතින් තාමත් ඔයාලා අපිව සබස්ක්‍රයිබ් කළ නැත්තන් අප සබස්ක්‍රයිබ් කරලා ඊට පැතිරෙන බෙල්ලයි ගන්න කළ තියාගන්න ට්‍රේඩිං කරන ඔයාගේ යාලුවෝ ඉන්නවන මේ වීඩිය එක යාලට ෂයා කරන්න එක යාලට තවත් උදව්වක් වේවි ඉතින් අපි යම් වීඩියෝ එකට මුලින්ම මේක මාකට් එක මන් තෝරගන්නේ ඔලිටිලි 1x ඉන්ඩෙක්ස් එක හරි 10 ඉන්ඩෙක්ස් එක මේක අද දාගන්නේ 10 ඉන්ඩෙක්ස් ඔලිටිලි 10 ඉන්ඩෙක්ස් එක ඒක ට්‍රේඩි මෙතත් එක ටච් නෝ ටච් අපි මේක ටික් එක දාගන්න ටික් තමයි ටික් ්‍රේඩින් තම කරන්නේ ටික් පහක් ඉදිරදාගෙන පහක් දාලා මෙතන බැරි ඔප් සෙට් එක පිහදාගන්නවා බින්දුවදශම බින්දුවයි අටක් හෝ නමය බින්දුවදශම බින්දුවයි අට හෝ බින්දුවදශම බින්දුවයි නමය මේක මේ දන හෝරන අපි දාන්නේ අපි චාට්ගේ ට්‍රෙන්ඩ් එක බලලා මාකට් එක ට්‍රෙන්ඩ් එක බලලා මාකට් එක ට්‍රෙන්ඩ් එක බලන්නේ කොහොමද කියලා ගන්න අපි එකට ඉන්ට්‍රිකට් එක යස් කරනවා පොඩි ඔවුලක් තියෙනවා චාට් එකාවත් මේක අපි මුලින්ම යන්න ඉන්ඩිකේටර්ට ඉන්ඩිකේටර්ස්ලට ගිහිල්ලා මෙතරත්දහන්න සිම් කියල ගැහවාම එනවා මෙතන සිම්පල් මූවින් ඇවරේච්ච මං එක පේවරි දාගන්න සිම්පල් මූවින් ඇවරේජ් කලික් කරන්න කලික් කරට පස්සේ ඔයාලට එනවා මෙන මේ වගේ පොඩි ප්‍රොපටි බොක්ස එක ඒක පීරියඩ් එක දාගන්න 50ක් විදියට දාගෙන ඉදිරිදාගෙන මේක ස්ටොක් විත් එක දාගන්න දෙකක් විදිහට ස්ටොක් කල එක ආදාගන්න මේ රතු පාටට ගෙන ස්ටොක් එක දෙකක් දාලා කල එක රතු පාටට දාගන්නවා පස්සේ එක ඕකේ කරන්න දෙවනි එකත් ඕකේ කරන්න හරි දැම් මේ වෙලා අපි මාකට් එක යන්නේ සාමාන්‍යෙන් රේන්ජ් සාමාන්‍යෙන් අප්ට්‍රෙන්ඩේකවත් ග්‍රවන්් ට්‍රෙන්ඩ් එකවත් නෙවේ සාමාන්‍ය මේ යන්නේ මැද මේ වගේලාට අප මේක ට්‍රේඩ් කරන්නේ නෑ අපියම් අනි මාකට්ටකට 10 ඉන්ඩෙක් එකට ඒකනම් සාමාන්‍යෙන් ඩව් ට්‍රෙන්ඩ් එක තියෙන අපි ඉන්ඩිකේට ඇඩ් කළ බලමු ඒ පිරිට් එක 50ට හදාගන්න ස්ටොපි දෙකට දාගන්න කල එක රතු පාටිම තියන්න හරි එක රව් ට්‍රෙන්ඩ් එක ඒක තමයි මේක බැරි ඔෆ් සෙට් එක දාගන්න
50% රිටර්න් එකක් තමයි අපි මේක පර්චස් කරන්නේ ටච් එකක් මේක ටච්චන ගල් තම පර්චස් කරන්නේ දැමලා ට්‍රේන් මේක ඩවන්් ට්‍රෙන්ඩ් එක තමයි යන්නේ ඉ අපි මෙතන දාගන්න ඕන ඩවන්් ට්‍රෙන්ඩ් ගන්න ්‍රීන අප ට්‍රෙන්ඩ් ගන්න දාන්න හරි එම අපි මේකට අද පාච්චි කරනවා මනි මැනිශ්මන්ට් එක මනි මැනච්මන්ට් එක විදිට තමයි අපි අද ට්‍රේඩ් කරන්නේ ඉතින් අපි බලමු පලනි මං අද ට්‍රේඩ් 10 දනවා 10න් 6ක් තමයි පින් කරගන්න ඕන රිටර්න් එක අපේ මුල්ම ට්‍රේඩ් එක ගන්න තියෙන්නේ 1.774න් තර දාගන්න ස්ටොක් එක ස්ටේක් 1.774න් තමයි ගන්න තියෙන්නේ අපි බලන්න ඉන්නවා හොඳ එන්ට්‍රි පොයින්ට් එකක් එනකම් මේක ට්‍රේඩ් එක ගන්න සාමාන්‍ය මේක මිටීන තිත තියෙන්නේ තිත මාකට් එක දෙපාරක් උඩට ගිහිල්ලා නැවත පල්ලෙහාට හැරෙනවන අපි ඒ වෙලාම ගන්නවා පහලට ට්‍රේඩ් එක ඒ කියන්නේ රින ඩවුන් ට්‍රෙන්ඩ් එක අපි දැන් ට්‍රේඩ් කරන්නේ ඉතින් අපි ගන්නේ ටච් එක අපි බලාගෙන එන්ට්‍රි පොයින්ට් එකක් එනකම් හරි මංගන්තා එන්ට්‍රි පොයින්ට් එක අපි බලමු මේ ට්‍රේඩ් එක මොකද වෙන්නේ කියලා හරි ඔයාලට පේන ඇති මේ ට්‍රේඩ් එක අපි වින් කරා ඇත්තරම කිව්වොත් ටික් 1.2.3 ටික් 3කින් තමයි අපි ට්‍රේඩ් එක වින් කරේ ටික් 5ක් දාලා තිබ්බට ඉතින් අපිට ඩොලර් 1.74ක් තමයි මම දැම්මේ ඒකට ප්‍රොෆිට් එක විදියට 0.87ක් අපිට ප්‍රොෆිට් එක හම්බුණා ඉතින් අපි මැනේජ්මන්ට් එකට ගිහිල්ලා ඒක දාගන්නවා වින් කියලා ඊට පස්සේ අපිට ගන්න තින්නේ 1.45 45 අපි බලන් ඉන්නවා වෙන කලින් වගේම එන්ට්‍රියක් එනකම් මේක ඔයාලට පේනවද නැන්නේ මම තා පොඩ්ඩක් ලොකු කරන්න හරි පේනවා දැන් මම පොඩ්ඩක් මේක ට්‍රෙන්ඩ් එකකට වගේ තමයි යන්නේ අපි එතනින් මාරු කරගන්නවා දන්න විදියට ගත්ත ට්‍රෙඩ් එකක් බලමු අපි එක වින් කරයිද කියලා ඒ ට්‍රේඩ් එක අපි ලොස් වුණා ලොස් වුණාට බලන්න එපා ට්‍රේඩ් කරද්දී ලොස් යන්න ඕන ලොස් නොගිය එක ට්‍රේඩින් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි ට්‍රේඩ් ලොස් එකක් ගියාම අපි ලොස් එක සෝරි මෙතන ලොස් ගියේ ඒක කරලා මට අපතන ලොස් එකක් ගියාම කලබල වෙනවා ඊළඟ ට්‍රේඩ් එකකින් අපි ඒ ලොස් එක කවර් කරගන්න දැනගන්න ඕන ඊළඟට අපට ගන්න තියෙන්නේ 2.17න් කීයක් ලොස් වුණාද 1.45 දැනට ලොස් හරිද ඉතින් අපි ස්ටේක් එක දාගමු 2.10 දාගත්තා අපි බලනවා යන්නේ මේක ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි යන්නේ වොලටිලිටි 1 ට්‍රෙන්ඩ් වන් ඉන්ඩෙක්ස් එකේ පොඩ්ඩක් මාකට් එක ස්පීඩ් යන වැඩි ඒක පොඩ්ඩක් පරිස්සමින් ට්‍රේඩ් කරන්න ඕන ට්‍රේඩ් කරද්දි වෙලා පත්තර ගමන්න හොඳට මතක තියාගන්න ට්‍රේඩින් කරද්දි හොඳට මාකට් එක ඇනලයිස් කරලා බලලා ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්න අපි දාන්නම් ඔයාලට ට්‍රේඩ් දාන්නේ නැහැ මැනේජ්මන්ට් එකක් පාවිච්චි කරනවා මේ මැනේජ්මන්ට් එක අනුව තමයි අපි ට්‍රේඩ් දාන්නේ විනයක් තියාගන්න ට්‍රේඩින් කරද්දි විනයක් තියාගන්න අනිවාර්යෙන් නැත්තම් ඔයා account එක වොස් කරගන්නවා විනයක් නැති වුණොත් අපි entry point එකක් කරන් බලන් ඉමු connection එක පොඩි අවුලක් තියෙනවා
හරි මං ගත්ත එන්ට්‍රි පොයින්ට් එක බලමු අපි මේක වින් කරයිද කියලා. ඒකත් අපි ලොස් වුණා කියලා අපි සැලෙනවද? නෑ ඉසෙන්නේ නෑ. අපි ගන්නවා 2.79 තමයි ඊළඟ එක ගන්න තියෙන්නේ. 2.79 ගන්නවා. මම මාකට් එක වෙනස් කරගන්නවා 10 ඉන්ඩෙක්ස් එකට. මේක දාගන්නවා දාලා ඕකේ කරනවා. ඒක නම් අප් ට්‍රෙන්ඩ් එක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. අපි බලමු කොහොමද කරන්නේ කියලා. තනියම නවතින මෙතන බිඳුවයි වෙන්න ඕන. ඒක තමයි ට්‍රෙන්ඩ් එක. අපි මේක ඩවුන් ට්‍රෙන්ඩ් එක කියන්නේ. මේක සරල ස්ට්‍රැටජි එකක්. ඒ වුණාට විනින් ඇකියුරසි එක ගොඩක්ම වැඩි. ඔයාලා මේක සාමාන්‍යයෙන් සති දෙකක් එක දිගට ප්‍රැක්ටිස් කරන්න. කොහොමද විනින් ඇකියුරසි එක කොහොමද කියලා බලලා පස්සේ රියල් වල කරන්න. මං ගත්ත ට්‍රේඩ් එක බලමු අපි ඒක වින් කරයිද කියලා. ඒ ට්‍රේඩ් එක අපි වින් කරා. ඔයාලට මෙතන මේ කනෙක්ෂන් එක පොඩි අවුලක් තියෙන නිසා තමයි මේ මෙතන මේ නැත්තේ මම ඔක ප්‍රොෆිට් රිපෝට් වලට ගිහලා පෙන්නන්නම්. අනේ සර් පෙන්නනවා කලින් ට්‍රේඩ් එක වින් කරා කියලා. හරි අපි ඒක දාගමු වින් කරා කියලා. ඊපස්සේ ආයි ගන්න තියෙන්නේ 2.79 තමයි ගන්න තියෙන්නේ ට්‍රේඩ් එක. අපි බලමු මොකද පොයින්ට් එකක් යනකම් අපි කීයක් තව දිනක් ට්‍රේඩ් වින් කරන්න ඕනද? තා 4ක් අපි වින් කරන්න ඕන. ට්‍රේඩ් කීයකින්ද? ට්‍රේඩ් 6කින් 4ක් අපි වින් කරන්න පුළුවන් වේද? පුළුවන්. 6න් 4ක් වින් කරනවා කියන්නේ easy. ඉතින් අපි බලමු එන්ට්‍රි පොයින්ට් එකක් එනකම්. ඒක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට හැරුණා. හරි මං ගත්තා ට්‍රේඩ් එකක්. අපි බලමු කොහොමද ට්‍රේඩ් එක. හරි ඒ ට්‍රේඩ් එකත් අපි වින් කරා එක ටික් එකකින්. අපි එකක් දාගමු වින් කරා කියලා. එතකොට ආයි ගන්න තියෙන්නේ මට 2.51. දැන් කීයක් ප්‍රොෆිට්ද? දැන් ප්‍රොෆිට් 1.39ක් අපි ප්‍රොෆිට් කළා. දෙකයි කීයද ගන්න තිබ්බේ? 2.51. 51 අපි එන්ට්‍රි පොයින්ට් එක එනකම් බලමු ආයේ. හරි මම ආයෙ ගත්තා එන්ට්‍රි පොයින්ට් එකක් ආවා. මම ට්‍රේඩ් එකක් ගත්තා. බලමු ඒක වින් කරයිද කියලා. හරි ඒක අපි ලොස්. ට්‍රේඩ් 4ක් තියෙනවා. 4න් 3යි අපිට ගන්න වින් කරන්න තියෙන්නේ. ට්‍රේඩ් එක ලොස්. බලමු 3.70 තමයි ගන්න තියෙන්නේ. බලමු මාකට් එක අනිත් පැත්තට හැරෙමු.
හරි ට්‍රේඩ් එක එන්ටර් වුණා. බලමු වින් කරයිද කියලා. මම දැන් මේලා යන්නේ ට්‍රෙන්ඩ් එක. හරි ඒ ට්‍රේඩ් එක අපි වින් කරා. ට්‍රේඩ් දෙකයි අපිට නැතින දැනට ට්‍රේඩ් 4ක් වින් කරලා. හරි ඒකත් 3.70 තමයි ගන්න තියෙන්නේ. හරි ට්‍රේඩ් එක ට්‍රෙන්ඩ් එක මාරු වෙනවා. ඩවුන් ට්‍රෙන්ඩ් එකක් විදිහට අපි ඒක මාරු කරනවා ඩවුන් එකකට. ගන්නවා එන්ට්‍රි පොයින්ට් එකක් ආවා. ගන්නවා ට්‍රේඩ් එකක්. අපි බලමු. හරි අපි ඒ ට්‍රේඩ් එක වින්. අපි එකක් ගිහින් ගන්නවා වින් කියලා. ආයි ගන්න තියෙන්නේ අපිට ට්‍රේඩ් එක 2.82. එතකොට අපි දැන් කීයක් වින් කළාද? 1 2 3 4 5 තා එකයි අපිට වින් කරන්න තියෙන්නේ. ට්‍රේඩ් දෙකක් දාන්න. ට්‍රේඩ් දෙකෙන් එකයි වින් කරන්න තියෙන්නේ. දෙකයි කියන අපිට ගන්න තියෙන්නේ 2.82. දැම්ම ට්‍රේඩ් එක බලමු එක අපි වින් කරයිද කියලා. හරි අපි ඒ ට්‍රේඩ් එකත් වින් කරා. ඉතින් අද දවසේ ටාගට් එක අචීව් වුණා. $10 account එක මම මේ වෙද්දී $2.12.61කට හරියට. ඒ කියන්නේ අද දවසේ ප්‍රොෆිට් එක මට තියෙනවා $2.61. අපි ඒකත් කියලා දාගමු. මෙතනින් එහා මම වින් ට්‍රේඩ් කරන්න යන්නේ නෑ. මොකද මගේ දවසේ සෙෂන් එක ඉවරයි. අපි ඒකෙන් ප්‍රොෆිට් එකක් ගත්තා. ඉතින් මෙතනින් ට්‍රේඩින් නවත්තනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ට්‍රේඩින් වල තියෙන්න ඕන විනය. ඕවර් ප්‍රොෆිට් කරන්න අපි සාමාන්‍යයෙන් හොඳ නෙවා දාන කැපිටල් එකට. කැපිටල් එකේ 5%යි සාමාන්‍යයෙන් දවසට ප්‍රොෆිට් කරන්නේ. ඊට අපි ප්‍රොෆිට් කරන්නේ නෑ. ඉතින් මේ ස්ට්‍රැටජි එක ගැන මොකද හිතන්නේ කියලා ඔයාලට පාලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම තමයි පාලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් අද දවසේ දාපු ට්‍රේඩ් එක ඉන්න දාගත්තේ $10කට හදාගත්තා කවුන්ට් එක. ඉන්න මෙතනින් තමයි අපි ට්‍රේඩ් කරේ. තවර බලන්න අපි කීයක් වින් කළා තියෙනවා කියලා. 1 6ක් වින් කළා තියෙන්නේ. ලොස් ගිහලා තියෙනවා 1 2 3යි. ලොස් 3යි වින් 6යි. ඉතින් මේක ස්ට්‍රැටජි එක සාර්ථක නැත්. ඇකියුරසි එක 95%ට වඩා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේක උදව්වක් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍ය රියල් එකේ කරන්න කලින් අඩුම සති දෙකක් මේක ප්‍රැක්ටිස් account එකේ ප්‍රැක්ටිස් කරන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. අලුත් වීඩියෝකින් අපි ආයෙ හම්බෙමු. මේ වීඩියෝ එක හොඳ නම් ඔයාගේ ට්‍රේඩින් කරන යාළුවන්ටත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න. අපි අනිත් වීඩියෝ එකකින් හමු වෙමු.